ඔයාට පින්නවද හැම දෙයක්ම තමන් වටේ කැරකෙන්න ඕනි කියලා හිතන තමන්ගේ වැරදි ජීවිතේට පිළිගන්නේ නැති හැම වරදක්ම ඔයාගේ පිටපත වන ඔයාට ජීවත් වෙන එකත් වෙහෙස කරපු සහකරුවෙක් හරි සහකාරියක් හරි සමහර විට කවුරු හරි ඔයාට කියලාත් ඇති මෙයා නම් නාසිසිස්ටික් පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් කියලා. ඇත්තටම මේ තත්වයට කියන්නේ නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් කියලා. මේ වගේ අයත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි. සමහර අයට මේ වගේ සහකරුවෙක් හරි සහකාරියක් එක්ක හරි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. බොහොම අය හිතන්න පුළුවන් මේ වගේ කෙනකින් අයින් වෙන එක ගොඩක් හොඳයි කියලා. හැබැයි එහෙම අයින් වෙන්න බැරි ගැටලු සහිත අවස්ථාවන් ඕන තරම් අපිට තියෙනවා. මේ වගේ අයත් එක්ක කිසිම වෙලාවක තර්ක කර යන්න එපා. මොකද මේ අය කවදාවත් වැරද්ද පිළිගන්න අය නෙවෙයි. මෙයාලගේ වැරද්දක් වුණත් ඔයා පිටින් වැරද්ද පටවන කෙනෙක්. ඒ නිසා නිකරුණේ තර්ක කරන්න ගිහිල්ලා කාලේ නාස්ති කරගන්න එපා. එයාලා යම් ගැටුමකදී ඔයාලව අවසන් හදනවා නම් ඔයාලා ඒ අවස්ථාවේදී උදාසීන වෙන්න. ඒ කියන්නේ කෙටි උත්තර දීලා හිමින් මග අරින්න. මේ වගේ අය කරන ලොකුම දෙයක් තමයි තව කෙනෙක්ව පහත් කරලා කතා කරන එක. ඔයා ළඟ ඉන්න කෙනා නාසිසිස්ටික් පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් නම් එයා නිතරම ඔයාව පහත් කරලා කතා කරන්න ඉඩකඩ තියෙනවා. ඒ අවස්ථාවවලදී ඔයා කරන්න ඕනේ ඔයාගේ හදවතින්ම ඔයා හිතන්න ඕනේ නැහැ මම මේ වගේ පහත් කෙනෙක් නෙවෙයි. ඔයා ගැන ඔයාට වටිනාකමක් දීලා හිතන්න ඕනේ. ඒ වගේම තර්ක නොකර ඔයාගේ මායිම් සීමා තියාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න යත් එක්ක. එයා ඔයාට බලපෑමක් කරන හැම අවස්ථාවකම නිශ්ශබ්දව ඔයාගේ දේ ඒ විදිහට කරගෙන යන්න. ඉතින් නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එකක් තියෙන කෙනෙක් එක්ක ජීවත් වෙද්දී මෙන්න මේ වගේ බවුන්ඩරිස් අපිට දාගන්න වෙනවා. එහෙම වුණොත් තමයි අපේ මානසික සුවයක් තියාගෙන ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්.